am Milu. Today I am going to teach you how to use gone and been with the nouns. අද මගේ දූල පුතාලට කියලා දෙන්න යන්නේ gone සහ been කොහොමද අපි සමහර නාමපද එක්ක භාවිතා කරන්නේ. මම සෙන්ටෙන්ස් එකක් ලියනවා. I have gone to Kataragam. Meaning එක තමයි මම කතරගම ගිහිල්ලා තියෙනවා. We have අපි කතරගම ගිහිල්ලා තියෙනවා. You have Then I have gone to Kataragam. We have gone to Kataragam. You have gone to Kataragam. අපි සාමාන්‍යයෙන් gone කියන පදය මෙතනදී භාවිතා කරන එක හරි. විතර කියන්න බලන්න. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වල තියෙන රූල් එකක් I, we, you කියන පද එක්ක gone භාවිතා කරන්නේ been තමයි භාවිතා කරන්නේ. gone කියන එක ඒ nouns තුන එක්ක ඒ nouns තුන sentence එක subject එක විදිහට යෙදෙනවා නම් මොනම අවස්ථාවකවත් gone කියන පදේ භාවිතා කරන්නේ been කියලා තමයි ලියන්නේ. අද date එක දාලා මේ ටික ලියා ගන්න. With other nouns we use been and gone both. අනිත් නාම පදත් එක්ක අපි been gone කියන එක දෙකම භාවිතා කරනවා. හැබැයි I, we, you කියන නාම පද subject එක විදිහට යෙදෙනවා නම් sentence එක ඒ වගේ තැන්වල දැන් අපිට ගිහිල්ලා කියන එකනේ අපි මෙතන gone කියලා සාමාන්‍ය ගිහිල්ලා කියන එකට තමයි අපි gone කියලා භාවිතා කරන්නේ. නමුත් I, we, you කියන නාම පද එක්ක මේ subject තුන එක්ක මේ sentence තුනේ
අපි භාවිතා කරන්නේ been කියන පදේ. මං හිතනවා පැහැදිලි ඇති කියලා. Put a star mark and write like this. No, gone with I, we, you. මේක හොඳට මතක තියාගන්න. මොකද මම දන්නවා ගොඩක් දරුවෝ සෙන්ටෙන්ස් එකක් ලියන්න දුන්නාම දැන් මම නුවරඑළිය ගිහිල්ලා තියෙනවා. අනිවාර්යෙන් ලියන්න I have gone to නුවරඑළිය. වැරදි. I have been to නුවරඑළිය. තව සෙන්ටෙන්ස් එකක් ගත්තොත් මම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තියෙනවා. ඒක කියන්නේ කොහොමද? I have gone to university නෙමෙයි. I have been to university. මම විශ්වවිද්‍යාලේ ඉඳලා තියෙනවා. How can you say මම විශ්වවිද්‍යාලේ ඉඳලා තියෙනවා? I have been in the university. I have been in the write these two sentences also. Especially remember this. වෙන ඕනම නාමපදයක් එක්ක අපට been gone කියන දෙකම භාවිතා කරන්න පුළුවන්. තවත් විශේෂ අවස්ථාවක් මම කියන්නම්. My mother has gone to the fair. මගේ අම්මා මගේ අම්මා පොලට ගිහිල්ලා තියෙනවා. In this sentence, I think you are right this sentence. මේ sentence එක ඔයාලා ලියා ගන්න ඇති කියලා හිතනවා. මෙතෙන්දී අම්මා ගෙදර ඉන්නවද? නැහැ. She is not at home. If I say my mother
as been to the fair. The meaning is same, but she is at home. Amma ගෙදර ඉන්නවා. I think you can get the idea about the been and gone. මම හිතනවා been සහ gone පිළිබඳ idea එකක් ගන්න ඇති කියලා. කොහොමද අපි නාම පදයක් subject එක විදිහට sentence එක භාවිතා කරනකොට been සහ gone භාවිතා කරන්නේ. I, we, you එක්ක නම් අපි මොනම හේතුවකටවත් gone භාවිතා කරන්නේ been කියන එක තමයි භාවිතා කරන්නේ. ඒක ඉංග්‍රීසි වල තියෙන rule එකක්. මේ sentence දෙකත් ලියා ගන්න පැහැදිලිව. මම හිතනවා දූල පුතාලට gone සහ been භාවිතය පිළිබඳ පොඩි හරි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. මට කියන්න ඕන වෙලා තිබ්බේ no gone with I, we, you. මොකද ගොඩක් දරුවෝ මම දැකලා තියෙනවා I have gone to Candy. We have gone to God. We have gone to the university. We have gone to the market. You have gone to the food city. ඒ විදිහට gone දදා තමයි sentences කියන්නේ. ඒක වැරදි. I have been to Kataragam. We have been to Kataragam. You have been to Kataragam. ඒ විදිහට been දාලා තමයි I, we, you එක්ක අපි sentence එකක් කියන්නේ සහ ලියන්නේ. ඒක හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඒක තමයි මට විශේෂයෙන් කියන්න ඕනේ. අනිත් නාමපද සබ්ජෙක්ට් එකක් විදිහට sentence වල භාවිතා වෙනකොට gone, been කියන දෙකම අපට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මම උගන්වන දේවල් පැහැදිලි ඇති කියලා. මම උගන්වන විදිහ හොඳ නම් තව මොනවා හරි ඉංග්‍රීසි ගැන දැනගන්න දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න මොනවද ඔයාලට තව දුරටත් ඉගෙන ගන්න ඕන කියලා. Please subscribe my channel Chat with Milupa. Thank you.